දහම් ලොවට තන් දෙන ශ්‍රද්ධා රූපවාහිනිය. පුංචි අපේ ශ්‍රද්ධා. අකේෂා මමගෙන් ප්‍රශ්නයක් අහන්නද? අහන්නකෝ. ඔයා දන්නවද අපි ආහාරයට ගන්න එක කෑමකින් පුද්ගලයෙක්ව හඳුන්වනවා. ඒ කවුද කියලා දන්නවද? කවුද? ඔච්චර හිතන දෙයක් නෙමෙයි යන්නේ. මට මතකයට එනවා. කමන්නේ. මම තව ටිකක් කල්පනා කරලා මොකද කියන්නම්කෝ. හරි. එහෙනම් අපි වැඩසටහන පටන් ගමු. අපි වැඩසටහන පටන් ගත්තට පස්සේ මම හොඳට කල්පනා කරලා මතක් කළා ඒ ගැන කියන්න. හරි. එහෙනම් අපි වැඩසටහන පටන් ගමුකෝ. මේ තමයි පුංචි ඔයාලගේ ආසම ළමා රූපවාහිනී වැඩසටහන පුංචි අපේ ශ්‍රද්ධා. මම රන්දිනන්සදී. මම අකීසා කිත්සකි. ඔන්න රන්දි අක්කේ ඔයා අර වැඩසටහන අපි පටන් ගන්නකොටම ඔයා මගෙන් ප්‍රශ්නයක් අහුවානේ. ඔන්න දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ මට දැන් මතක් වුණා. ඒ තමයි කොස් මාමා කියලා හඳුන්වන ආතර් වී බී.එස්. මහතා. මම හරි නේද? ඔයා හරියටම හරි. අපි ආතර් වී බී.එස්. මහතාව කොස් මාමා විදිහට හඳුන්වනවා. ඒකට හේතුව මොකද්ද කියලා කියන්නම් තොරතුරු කියනකොට. ඒ තොරතුරු කියන්න කලින් රන්දී අපි යමු අපේ පුංචි හපන්න වේදිකාව පැත්තට. හරි. එහෙනම් අපි ගිහින් එමුකෝ. එහෙනම් අපි බලමු මේ තමයි පුංචි හපන්නෝ. ඔන්න පුංචි හපන්න විශේෂාංගයෙන් අදත් ලස්සන ළමා ගීතයක් අරගෙන ආවා. ආදරණීය දුවේ පුතේ හෙළයේ යශෝරාවය යන විරුදාවලියෙන් හඳුන්වන ආචාර්ය නන්දා මාලනී ගායන ශිල්පිනිය සංගීතවේදිනිය ඔබත් අපත් ගරු කරන ඒ වගේම බොහොම ආදරය කරන ශිල්පිනියක්. ඇය එදා සිට අද දක්වා පුංචි දරුවන් වෙනුවෙන් ලස්සන ළමා ගීත රැසක් බිහි කරලා තියෙනවා. ඒවා පුංචි දුවල පුතාලා වගේම ආදරණීය දෙමව්පියෝ අපි හැමෝම රස විඳලා තියෙනවා. මේ ගීත අතරින් අද අපි අහන්න හදන්නේ ආචාර්ය නන්දා මාලිනී ශිල්පිනිය මුල් ගායනයේ ඉදිරිපත් කරපු ගීතයක්. මේ ගීතයේ ගේයපද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ. සංගීතය නිර්මාණය කරන්නේ ප්‍රවීණ සංගීතවේදී මර්වින් පෙරේරා මහත්මයා. මේ ගීතයේ මුල් ගායනය මම කලින් කිව්වා වගේම ආචාර්ය නන්දා මාලිනී ශිල්පිනිය. අද මේ ගීතය ගායනා කරන්න සූදානම් වෙන්නේ හොරණ සුරත් කලායතනයේ සංගීතය හදාරන පුංචිම පුංචි දූල පුතාලා විසින්.
ලෝකෙම යති රහසේ කොතින් පතින් ළඟ දැනුනේ රණය සදා පරිසුරකේ ඥානය වඩන්න කාලය ගෙවන්න එන්න මගේ මනසේ එන්න මගේ නන්නේ අයන්න කියන්න ලොවට නැගෙන්න එන්න මගේ මල්ලී දුවන්න කලින්න නටන්න ගයන්න එන්න මගේ නන්නේ අයන්න කියන්න ලොවට නැගෙන්න එන්න මගේ මල්ලී දුවන්න කලින්න නටන්න ගයන්න එන්න මගේ නන්නේ එන්න මගේ නන්නේ එන්න මගේ නන්නේ එන්න මගේ නන්නේ එහෙනම් ඉතින් දැන් අපි ලස්සන විශේෂාංගයකුත් බලලා ආවනේ. අපි දැන් ආතරවි දියස් මහතා ගැන තොරතුරු ටිකක් කියමු. ඔයාම පටන් ගන්නවද? හරි අක්කේ. ඕරන්දි අක්කේ මේ කොස්මාම කියලා අපි හඳුන්වන්නේ 1886 වර්ෂයේ පානදර ප්‍රදේශයේ උපත ලැබපු අපේ රටට ලොකු සේවයක් කරපු ආතරවි දියස් මහතාව. ඔව් අකීෂා. ආතරවි දියස් මහතා. එහෙමත් නැත්නම් ආතර් වින්සන් දියස් මහතා. මෙතුමා කොස්මාම විදිහට හඳුන්වන්න හේතුව මොකද්ද කියලා කියන්නම්. ඊට කලින් අපි මේ ආතරවි දියස් මහතා ගැන වැදගත් තොරතුරු ටිකක් කතා කරමු නේද අකීෂා? මේ ආතරවි දියස් මහතා මූලික අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ ශාන්ත ජෝන් විද්‍යාලයේ. පසුව ද්විතීක අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව පරම්පරාවෙන් හිමිවුණු වතු පාලනය කරගෙන පැවිලි කර්මාන්තයේ ප්‍රධාන රැකියාව විදිහට මෙතුමා සිදු කරගෙන ගිහිල්ලා තියෙනවා. රම්මි ඔයා කැමති නැද්ද අපි සාම්ප්‍රදායික ජන කවියක් අහන්න? මං හරි ආසයි. එහෙනම් අපි බලමු අපේ ජන කවි විශේෂාංගය. එහෙනම් මේ තමයි පුංචි අපිට ජන කවි. ඔන්නමලේ පුංචි අපිට ජන කවි. ඔන්න ඉතින් යාළුවනේ අතීතයේ අපේ ජනතාව විවිධ ශාස්ත්‍රස්සේ ජන කවි ගායනා කරලා තියෙනවා. ඉතින් ඒ ජනතාව මෙහෙම ජන කවි ගායනා කරලා තියෙන්නේ එයාලගේ පාළුව කාන්සිය මහන්සිය නිවා ගන්න. එහෙනම් අද අපි එදා ජනතාව කුඹුරේදී කියපු ලස්සන ගොයම් කවියක් කියමු. එහෙනම් ඔයාලා අහගන්නකෝ. තෙල් ගාලා හිස පිරන්නෑනෝ ඇටවැල අරගෙන පැඳ ගන්නෑනෝ සීලේ ඉනවට ඇඳ ගන්නෑනෝ කොයම් මෙලන්නට යමු අපි නෑනෝ. එහෙනම් ඉතින් යාළුවනේ මම අදට ගිහිල්ලා එන්න. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. පුංචි අපිට ජන කවි. ඔයා දන්නවද අකීෂා අපි මේ කතා කරන කොස්මාම එහෙමත් නැත්නම් මේ ආතරවි දියස් මහතා වෘත්තීය වශයෙන් වවන්නේ. ඉතින් මෙතුමාට හිතෙනවා අපේ ලංකාවේ මිනිස්සුන්ගේ බඩගින්න නිවීම සඳහා ලංකාවේ මිනිසුන් අතර කොස් ගස ප්‍රචලිත කරන්න. ඉතින් එහෙම හිතාගෙන 1918 මැලේසියාවේ කොස් ගස් මිලියන ගණනක් ආනයනය කරනවා. ඒ වගේම තමයි ඒ ආනයනය කරපු කොස් ගස් නොමිලේම මිනිසුන් අතර බෙදා හරිනවා. තවත් එක කතාවක් තියෙනවා රාගි. ඒ තමයි 1923 වසර වෙනකොට ආනන්ද විද්‍යාලයට ප්‍රධාන නිවාසික ගොඩනැගිල්ලක් තිබිලා නැහැ. ඉතින් මේ නිවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ අරමුදලට ආනන්ද කොඩි සතියක් පැවැත්වලා තියෙනවා. ඒ කොඩි සතියේදී කොඩියක් ලබා ගන්න හැම පුද්ගලයෙකුටම අපේ කොස්මාමා කොස්සටියක් දීලා තියෙනවා තමන්ගේ හිතවත් හිතව ගන්න කියලා. ඉතින් අන්න ඒ විදිහට විවිධ ආකාරයෙන් මේ කොස්සෝ ගාව අපේ රට පුරා ප්‍රචලිත කරන්න අපේ කොස්මාමා ලොකු වෙහසක් දරලා තියෙනවා.
ඉතින් අන්න ඒකින්දම තමයි අපි එතුමාව මේ කොස් මාමා කියලා හඳුන්වන්නේ. එතුමත් ඒ නමට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි අකීෂා අපේ මේ ලෝකේ දෙවන ලෝක යුද්ධය කියලා එකක් ඇති වුණා. ඔයා දන්නවද නේද? ඔව්. හරි. ඉතින් මේ ලෝක යුද්ධ කාලයේදී මුළු ලෝකෙම නැව් ගමනාගමනය අත්හිටුවලා තියෙනවා. ඉතින් ඒ නිසා ලෝක ගොඩාක් රටවල් වල මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ආහාර හිගයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම කන්න බොන්න නැති නිසා මිනිසුන් ගොඩාක් මියදිලා තියෙනවා. ඒ වුණාට මේ අපේ රටට බලපාපු ආහාර හිගෙන් කිසිම මිනිසෙකුට පීඩාවක් සිද්ධ වෙලා නැහැ. ඒ මොකද කිව්වොත් අපේ අතරවි දියස් මහතා කොස් වලින් මේ මුළු ලංකාවම ස්වයං පෝෂිත කරලා තිබුණු නිසා. ඒ වගේම තමයි යකේ අපි දැන් මේ වර්තමානයේදී අපේ කොස් ගසට බත් ගස කියලා කියනවනේ. ඉතින් මේ කොස් ගසට බත් ගස කියන නම දුන්නේ අපේ ආතරවි දියස් මහතාම තමයි. ඒ වගේම අපේ කොස් මාමා කොස් ගස් කැපීම තහනම් කළා වගේම කොස් ගසක් කපනව නම් ප්‍රාදේශීය ලේකම්තුමාට කරුණු පෙන්වලා පැහැදිලි කරලා අවසරයක් අරගෙන තමයි කොස් ගසක් කපන්න ඕනේ කියලා නීතියකුත් පනවලා තියෙනවා. හරි අකීෂ, දැන් ඉතින් අපි අපේ යාළුවන්ට ආතරවි දියස් මහතා ගැන ගොඩාක් තොරතුරු කිව්වනේ. ඉතින් මට හිතුණා අපේ විද්‍යාවට ආස කරන පුංචි යාළුවන්ටම වෙන්වුණු විශේෂාංගයක් බලලවත් හොඳයි කියලා. අපේ වැඩසටහනේ විද්‍යාවටම වෙන්න ඕන විශේෂාංගය කියන්නේ එහෙම නෑ විශේෂාංගයනේ. එහෙනම් ඉතින් අපි බලමු මේ තමයි එහෙම වෙන්නේ ඇයි? පුතේ ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? ඕන තරම් දැකලා තියෙනවා වැස්ස ඇති වෙනවනේ. ඕන තරම් වැස්ස, හිමකැට වැස්ස, අයිස් වැස්ස නේද? එතකොට පුතේ මේ වැස්ස ඇති වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ හිතුවද කොහොමද මේ වැස්ස ඇති වෙන්නේ කියලා? දැන් බලන්න මට කියන්න පැහැබර අහසක් තියෙනවා. වැස්ස ඇති වෙනවද? නැහැ නේද? වලාකුළු වලින් පිරිච්ච අහසක තමයි වැස්ස ඇති වෙන්නේ. එහෙනම් වැස්ස ඇති වෙන්න මොනවද තියෙන්න ඕනේද? වලාකුළු තියෙන්න ඕනි. කොහොමද මේ වලාකුළු හැදෙන්නේ? වැස්ස වහින්න වලාකුළු හැදෙන්න ඕනේනේ. කොහොමද හැදෙන්නේ? කියමු බලන්න. හරි. මං කියලා දෙනවා කොහොමද වලාකුළු හැදෙන්නේ කියලා. සූර්ය තාපයෙන් පුතේ මේ පෘථිවිය මතු පිට තියෙන ජලය වාෂ්ප වෙනවා. මේ වාෂ්ප මොකද වෙන්නේ? ජල වාෂ්පනේ. ඒක වායු අවස්ථාවේ තියෙන්නේ. ජලය වායු අවස්ථාවේ තියෙනකොට තමයි අපි ඒකට ජල වාෂ්ප කියලා කියන්නේ. මේ ජල වාෂ්ප ඉහළ අහසට ගියපුවාම අඩු උෂ්ණත්වයක් යටතේ මේක සිසිල් වෙනවා. ඒ කියන්නේ ඒක පුතේ ඝනීභවනය වෙනවා. ඝනීභවනය වුණාම මේ ජල වාෂ්ප ද්‍රව බිඳු බවට, ජල බිඳිති බවට පත් වෙනවා. මේ විදිහට ජල බිඳිති එකතු වෙලා වලාකුළු හදනවා. එතකොට මේ ජල බිඳිති අවලම්බනය කරගන්න අමාරු වෙනකොට මොකද කරන්නේ? මේ වලාකුළු වැස්ස හදනවා. එහෙම තමයි පුතේ වැස්ස ලැබෙන්නේ. තේරුණා නේද? දන්නවද කීෂා, මේ කොස් මාමා ගමක් ගානේ ගිහිල්ලා මිනිසුන්ට කොස් ඇට නොමිලේම බෙදා දීලා තියෙනවා. දොර බැහැර පළාතෙන් කොස් ඇට ඉල්ලලා ලිපි එව්වහම මෙතුමා තැපෑලෙන් පවා නොමිලේ කොස් ඇට යැවීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි රන්නියක්කේ මේ විදිහට රට පුරා වගා සංග්‍රාමයක් ආරම්භ කරපු අපේ කොස් මාමා කොස්ගම, කොස්වත්ත, කොස්ගොඩ, කොස්ලංග වගේ ගම්වල මහා මාර්ගවල දෙපසක් කොස්වල හිටවන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අකීෂා මේ කොස් මාමා එහෙමත් නැත්නම් මේ ආතරපි දියස් මහතා අපේ රටේ බිහි වුණු ජාතික වීරවරයෙක්. මොකද කිව්වොත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පවත්වාගෙන ගියපු ජාතික ව්‍යාපාරයක් වන අමද්දක ව්‍යාපාරයේ තීරණාත්මක මෙහෙවරක් කරපු පුද්ගලයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හේතුව නිසා එතුමාට සිරගත වීමට සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි රන්නියක්කේ සිංහල භාෂාවෙන් චෙක්පත් අත්සන් කරපු සිංහල ජාතික ඇඳුමින් සැලසුණු මේ ආතරවි දියස් මහතා සතුන්ට අභයදානය දෙන්න ඕනේ කියලා හිතලා මස් මාංශ ගැනීමෙන් වැළකීලා ඉඳලා තියෙනවා. ඒ වෙනුවට එතුමා ආහාරයට අරගෙන තියෙන්නේ කොස්, දෙල්, අල, බතල වගේ දේවල්.
හරි. ඔන්න යාළුවනේ දැන් අපි සූදානම් වෙන්නේ අපේ අත්කම් විශේෂාංගය බලලා එන්න. ඔව් රලි. එහෙනම් අපි අපේ අත්කම් නිර්මාණ විශේෂාංගය බලලෙමු නේද? හරි අකීෂා. එහෙනම් මේ තමයි අපේ අත්කම් නිර්මාණ විශේෂාංගය.
ඔන්න ඉතින් රන්දී අපිට දැන් යන්න වෙලාවක් ලං වෙලා තියෙන නිසා අපිට මේ කොස්මාම ගැන අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවද? මේ අතරවි දියස් මහතා කොළඹ විශාඛා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ඒ වගේම ධර්මරාජ විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය වගේ පාසල් වලට මෙතුමාගේ පෞද්ගලික මුදල්, ඒ වගේම පෞද්ගලික ඉඩකඩම් වගේ දේවල් පරිත්‍යාග කරලා මෙතුමා ලංකාවේ ළමයින්ගේ අධ්‍යාපනය සාර්ථක කරන්න ලොකු මෙහෙවරක් කරපු පුද්ගලයෙක්. විශේෂයෙන්ම කියන්න ඕනි රන්දී අපේ මේ කොස්මාමා මේ සියලුම සමාජ සත්කාරයන් සිදු කරලා තියෙන්නේ කිසිම ලාභ අපේක්ෂාවක්වත් ප්‍රසිද්ධියක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එතුමාට ආණ්ඩුකාර නයිට් පදවියක් සහ සෙනෙට් සභාවේ මන්ත්‍රී ආසනයක් වෙන්න උනත් ඔහු ඒ සියලුම දේවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ලංකා මාතාවගේ පිනට උපන් මේ උතුම් සත්පුරුෂයා 1960 වර්ෂයේදී දෙයෙන් සමුගන්නවා. ඉතින් පුංචි යාළුවනේ ඔයාලට තේරෙනව නේද අපේ මේ කොස්මාමා අපේ රටට ජාතික වීරවරයෙක් ලෙස කර සේවය කොයිතරම්ද කියලා. ඔන්න ඉතින් අකීෂ දැන් වෙලාව ගොඩක් ඉක්මනින්ම ගිහිල්ලානේ. ඉතින් දැන් අපිට අන්න වෙලාවත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නම් මේ අපි දැන් එහෙනම් අදට ගිහිල්ලා එමු. මොකද අපිට ලැබිලා තියෙන කාලයත් දැන් අවසන් වෙලානේ තියෙන්නේ. ඔව් අකීෂ. ඒ වගේම තමයි යාළුවනේ දැන් අපි කියලා දුන්න තොරතුරු පුංචි ඔයාලගේ දැනුම් පොතේ සටහන් කරගන්න නම් අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය.